හෙල්ලෝ ගයිස් ඉතින් ඔයාලව පිළිගන්නවා මගේ ෆස් ව්ලොග් එකට මගේ චැනල් එකේ මං කරන ෆස් ව්ලොග් එක මේක. ඉතින් අපි මේ පොඩි කෑම්පිං ට්‍රිප් එකක් යන ගමන් ඉන්නේ. ට්‍රේන් එකේ තමයි යන්නේ. දැන් මේ හරිය පට්ටිපොළ තමයි මේ පට්ටිපොළ හරිය තමයි ඉන්නේ. ඉතින් අපි යන් වීඩියෝ එකට. හෙලෝ චාරල්ස්. ඉතින් අද අපි කෑම්පිං එකක් ඇවිල්ලා තියෙනවා. නමුණු කුල ඉන්නේ. ඔය යාර බලාපොරොත්තු ටික මහ ගන්නෙන් දෙන්නේ. අම්මලා කියන. නේද? ස්ලෝ කරලා ගන්නේ. පේනවද? ස්ලෝ මොෂන්. ප්‍රොමෝෂන් කරලා ගත්තා. බෑ. පුළුවන්. ඔරිජිනල් කරේ. බලා. ඉවලට පේනවා ඇති. මේ බලාකුළු හන්දියෙන් මේ කන්ද වහ ගන්නවා. කන්දෙන් අදවත් වහගත්තා. අපි තාම හයිකේ පටන් ගත්තෙත් නෑ. ඔව් තාම හයිකේ පටන් ගත්තෙත් නෑ. පටන් ගත්තේ අර අපි වහිනවා කියලා බලාගෙත් නෑ. හිතුවේ නෑ වහී කියලා. අපි ඉතින් ප්ලෑන් කරේ වංගෙඩිගල යන්න. මුලින්ම ප්ලෑන් කරේ වංගෙඩිගල යන්න. දැන් ඊට පස්සේ චැරියට් පාත් යන්න ප්ලෑන් කරා. අන්තිමට ආවේ නමුණු කුල. බලන්න නමුණු කුල ලස්සන. ඊගෙයිද දැන් ඒක පටන් ගද්දී 3යි. හයික් එක දැන් මේ පටන් ගන්නෙ. පැය 4ක් විතර යනවා කියනවා. දැන් හරියටම 3 වෙලා වෙද්දී. ඔව් හරියටම 3යි. අපි 4 දෙනා යන්නේ අද. කවුරුත් මෙතන ඉතින් අලුත් නෑ හයිකින් වලට. ඔක්කොම ඉතින් ප්‍රොෆෙෂනල් හයිකර්. මේ ලස්සන විඳ ගන්න ඉතින් ඔයාලත් එන්න. නමුණු කුල බලලා යන්න. මෙහෙම වහින්න නැතුව තිබ්බොත් හොඳයි නේ. සිනමැටික් එකක් දාමුද? කට්ටිය වෙන්න. ඒක පොඩ්ඩක් නෑ. මම මේ අර අඩි 10 අරන් ඇවිල්ලා. ළමයි කම්මැලි. ඔව් හරිම කම්මැලි මේ අපේ කට්ටිය මං විතරයි කම්මැලි නැත්තේ. එන්නට මේක වෙනම වයිබ් එකක් මේ මීදුමත් එක්කනේ. ඔව්. iPhone එක ගන්න. ළමයා වලට පේන අපේ දැන් අපි හයික් එක පටන් කරන් විනාඩි 15ක්වත් ගියේ නෑ. අපි දැන් මෙතන පෑ භාගයක් විතර මේ මුගේ යාළුවෝ ටික ගලවන ගමන්. මොකද ඔයාලගේ ඉල්ලලා ඉන්නේ? ඈ? නැත්නම් හයික් එකේදී හම්බෙන යාළුවා අදත් අපිට හම්බුනේ. ඉතින් මුන්ගෙන් මේ බුදුම වදයක් තියෙන්නේ. මේ ඉන්න දෙන්නෙම නෑ. මම යාර නම් දැය යාළුවා වගේ. ගෙවල් වල ඉන්න සත්තු වගේ තමයි දැන්. මේ මට දෙකක් නම් අහෙන්න බෑ කොල්ලෝ. හැමදේම නිකන් කනවා ඉතින් මෙතනත් පොඩි වතුර පාරක් යනවා. ඔයාලට ඕන නම් මෙතනිනුත් වතුර අරන් ගිය හැකි. නැත්තම් තව උඩහා තියනවා කියනවා මේ වතුර ගන්න තැනක්. ඉතින් අපි එතනින් ගන්න තමයි දැන් යන්නේ. ඉතින් මම අද අපේ කැම්පින් එක යන කට්ටිය ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නම්. මුලින්ම ඉන්නවා අපේ ඉරෙන්. එතකොට ඊට පස්සේ ඉන්නවා අපේ කවිෂ්ක. හයි. ඊට පස්සේ අර ඉන්නේ අනිත් එක. උනා අමු ගොබ්බයා. අමු මෝඩයා. ඒ ඉන්නේ සමිදු. සමියා. Hello guys. බැහැලා අද දවසම
ඉතින් මම හිතන්නේ අද දවසටම මේ මීදුම යයි කියලා. කොහොමද දැන් වෙලාව? කීයද 3:20යි. ආය ඉතින් හෙට තමයි අපිට ඇත්තටම මේක ඉතින් හොඳයි. එක දවසක් මීදුමෙන් ඇහිලා අනිත් දවසේ අපිට හොඳ ක්‍රියා විවාහ බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එතකොට මෙතන ගණිතේ කෝවිල තියෙනවා. ගණිතේ කෝවිලට අපි වැඳලා ආරක්ෂාව බලාපොරොත්තු වෙලා අපි යනවා. ඉතින් පරිස්සමෙන් ගිහිල්ලා එන්න පුළුවන් වෙන්න කියලා ගණිතයෙන් ඉල්ලලා අපි යනවා උඩට. ඉතින් මේ ලස්සන කොහොම කියලා නිම කරන්නද මං? මට දැන් තව දුරටත් දැනෙනවා මගේ සපත්තු ඇතුලේ නිකන් මිරිකෙනවා වගේ. කියන්නේ බලාගෙන ගල් ඉස්සනවා. බැලන්ස් එකේ වරේ. ඔය වැඩට දැනින් ගනි. අන්න ඔතන ගනි. ආක්කොට දාගෙන ගෝ තුන උතර දාගෙන. පාට අවුල්ද ඔය පාට තව අර දුන්න බෝතලේ අවුලක් නැහැ. ඒ ගමියා. ඉතින් අපි දැන් මැද හරිය ඉන්නේ කියලා හිතනවා. භාගයක් ඇවිල්ලා තියෙන්නේ. තව යන්න තියෙනවා මම හිතන්නේ. කැලෙන් ගඩාගත්තු උණුම පෙර. යා. ඉතින් guys මේ අපි ඉන්නේ ටර්පන්ටයින් කැලේ. මේක මම හිතන්නේ ළඟදී ගිනි තියලා. පොඩ්ඩක්වත් මහන්සි නෑ වන්න. හයික් එකක් යන්නේ අවුරුද්දකින් විතර. ෂා. ඒවත් ඒරොත් එක්කම ඩබන් ඩැන්. දියල්ල පහු ගන්නවා. කොල්ලන්ට මහන්සියට චොක්කට් දෙනවා. ඉතුරු ටික කොල්ලොන්ට හොඳට මහන්සියලා තියෙන්නේ. එනර්ජි එකක් අරගෙන එළුබෙක් අන්නයි. මේ අපේ සමිතුනම් හොඳටම ස්ලෝ. සමිතු සමියානම් හොඳටම ස්ලෝ. හරියන්නේ නැහැ ඌනම් හරියන්නේ නැහැ. නෑ මං මේ වගේ දර එකතු කරනකොට කැලාව තියනවද? ඔව්. පඩියක් කොහොමද තරන් යන්න ඕනේ. තීරු මේ ගන්න වේද? අඟුරු තියෙන ඕනේ නේද ඒකට ගන්න? යා කියන්නේ බෑ ඉතින්. අපි දැන් ටර්පන්ටයින් කැලේට සමුදීලා ආයි කැලේට යන්නේ. ඔව් ගඳම කැලේ එනම ජංගල්. අම්මා ඒක එක්කම නිකන් මං කොල්ල නේ.
පිස්සුවක් නේ. හරිද වැරදිද දන්නේ අලුවට බලපංකු තමයි මේක ගන්න ළමයි පිටිපස්සෙන් මෙන්න ඉතින් guys අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ පීක් එක ළඟටම ඇවිල්ලා ඉන්නේ හා ගයිස්. එතන මාර සනීපයක් දැනෙනවා කකුල් වලට. පොඩ්ඩයි උඩ කට්ටියක් මම හිතන්නේ දැනුවත් කැම්ප් කරලා එනවා අන්නේ රාමි ගයිස් කියන්නේ කොහොමද ගයිස්. අම්මා ඔන්න ඉතින් අපි පීක් එකට ඇවිල්ලා ඉන්නේ. පීක් එකමත් නෙමෙයි මෙතන පීක් එකට පොඩ්ඩක් පල්ලෙහා. විනාඩියෙන් දෙකෙන් පීක් එකට යන දුර. ඉතින් අපිට ඇහෙනවා උඩ කට්ටියක් ඉන්නවා. guys අපි ආවා අම්මා අපි යනවා අතන කට්ටිය ඉන්න හින්දා මේ ටෙන්ට් එක ගහන්න වෙන තැනක් බලන්න මෙහෙත් කට්ටිය ඉන්නවානේ අර හිත් කට්ටිය ඉන්නවා බෝ ඉස්සර මේ දින අර ලිඳ ඊයේ වතුර නම් හොඳ නැහැ කියලා කියන්නේ කට්ටිය මේ මෙතනත් තියෙන ටෙන්ට් එක ගැව්වාගේ view එක ගන්නක් නැහැ ඉතින් අපි තීරණය කළා මෙතන ඉදාසේ හිටියයි අපිට ලොකු view එකක් බලා ගන්න බැරි හින්දා අතනම ටෙන්ට් එක ගහනවා කියලා අපි තීරණය කළා. ඊට පස්සේ අපි එතන ටෙන්ට් එක ගැහුවා අනිත් කට්ටිය හැමෝම ඉන්න තැන. මොකද ලස්සන view එකක් තියෙනවා එතන 360 උදේට. එතකොට උදේටත් ලස්සනයි සන්සෙට් එකත් ලස්සනයි. ඉතින් අපි එතන ටෙන්ට් එක ගැහුවා. සන්රයිස් එක මෙහෙන්නේ දැන් සන්සෙට් කට්ටිය බලන්න අපි ටයිම් ලැප්ස් එකක් දැම්මා. මේකට පස්සේ ඒක මම දාන්න.
මෙතෙන්දි මං ටෙන්ට් එකේ උඩ පෙන්වන්නේ මේ මෙතනින් වතුර එන්න පුළුවන් මොකද එතන හරියට කවර් වෙලා නැහැ. වැස්සොත් ඉතින් අපිට නාන්න තමයි වෙන්නේ. ඊට පස්සේ අපි තේ එකක් එහෙම හදලා නෙස්කැෆේ එකක් තේ නෙස්කැෆේ එකක් හදලා එහෙම පටන් ගත්තා. උයන්න කියන්නේ පාන් තමයි අපි රැට කන්නේ. පාන් කණ්ඩ අපි ඉතින් පාන් ටික පොඩ්ඩක් ටෝස්ට් කරලා ගන්න තමයි ප්ලෑන් කරේ. ඉතින් තේ එකක් බොන ගමන් අපි පාන් ටික ටෝස්ට් කරා. මේ ඔකට චොක්ලට් එකක් දාලා පුච්චුද? උඹට ජොක් කරන්න නිමිට ගාව කීයද? ඇති කර වෙනවා පාරේ. මේකට දාපන්. උඩට දාලා Let's make cake. Let's make sausage. Dobbadu. Dobbadu. Apa piye? Good morning guys. ඉතින් අපි යනවා සන්රයිස් එක බලන්න. මාර සීතලයි. දැන් නම් ඉර උඩට ඇවිල්ලා තියෙන්නේ. මේ මීහරක් දෙටි. ඉරේනෝ මාර සීතලයි guys. මාරම සීතලයි. ඉතින් ඇත්තටම මේක නිකන් මල්වත්තක් වගේ මාරම ලස්සනයි. නිකන් කවුරු හරි ප්ලෑන් කළා ගස් වවලා වගේ නිකන් හරියට ගාඩන් එකක් වගේ. ඉතින් මෙහෙන් සන්රයිස් එක එනවා. ගෝල්ඩන් සන්රයිස් එකක් තියෙන වලට පේනවා ඇති. සමියන් මේක මේ රාවණ රජුරුවන්ගේ මාලිගාව මෙතන පහළ දෙනවා කියලා කියනවා කට්ටිය. මේක උමම් මාර්ගයක් කියලා කියනවා. එතන මොකක්ද තියෙන්නේ කියලා.
හා මෙතනක් තියෙනවානේ. මෙතනක් තියෙනවා තවමන් මාර්ගයක් කියලා ගමේ කට්ටියම තමයි කියන්නේ. එතකොට ඔය ඔක්කොම ලින්දට සම්බන්ධද දන්නේ නැහැ බා. මේ තියෙන ලින්ද ආතුණන් ඉතින් බොන්න තරම් නෑ. මේ මෙතනින් එන්නත් නේ අර මේ බුදු පිළිම ළඟට. එතෙන්ට යන්නේ. ඉතින් අපි යනවා අර ෆේමස් මේ බුදු පිළිමේ තියෙන්නේ රමණකුල උඩ ඉන්දක දෙවියන්ගේ ප්‍රතිමාවයි බුදු පිළිමේ ඉඳන් යන්නේ. එතෙන්ට ලස්සන view එකක් තියෙනවා. ඉතින් බලන්න මේ සන්රයිස් එක කොච්චර ලස්සනද. මං දැකපු බෙස්ම සන්රයිස් එකක්. one of the best. මාරම ලස්සනයි. ඉතින් මම මෙතෙන්දි වැඩිය කතා කර ලොග් එක කරන්නේ නැහැ. මොකද මට ඒ වෙලාවේ මොමන්ට් එක මං එන්ජොයි කරනවා. ඉතින් අපේ අනිත් කට්ටිය එන ගමන් ඉන්නේ. දැන් එයාලත් එයි. මේ ඉන්නේ අනිත් ටෙන්ට් එකේ හිටපු කට්ටිය. අපේ කට්ටිය තමයි මගේ එනක මමයි සමිදුයි විතරයි උතන ඉන්නේ. දැන් අනිත් කට්ටියත් එනවා. ආගෙද දැන් එලාම තිබ්බ එලාම එකක්වත් හැදුන්නේ නැහැ. මම ඉතින් අරුට කිව්වේ මේ තියලා ඕක් කරලා ඉඳලා හීරෙන්න දන්නේ නැති නිසා. ළමයි එන උදේලා තියෙන්නේ. ඔව්. උදේ වෙලා තියෙන්නේ අපි සන්රයිස් එකත් බැලුවා. ඔයාලට මේ වීඩියෝ ටික දාන්නම්. වීඩියෝ ටික අතරමැද්දේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔව්. දැන් අපි යනවා නූඩල්ස් එක හදලා ඒක බීලා ඉතින් යන්න ලෑස්ති වෙන්න ඕනේ මීට. ඊයේ වීඩියෝ ගන්න උන්නේ ත්‍රාස යන ඒවා. ඔව් ඊයේ ඔයාලට කෑම හදන වීඩියෝ එක දැම්ම හැකි අනිත් ටික නම් ඉතින් ගන්න බැරි වුණා වීඩියෝස් ලොකුවට. මොකද මේ මගේ ෆෝන් එකේ බැටරි බැස්සා. වාගේ තියෙනවනේ. දැන් ලණුවක් තිබුණා මෙහෙරාන ලණුව ඇතර කට කරලා. අපි මේකෙන් වතුර අරගෙන පොඩ්ඩක් මේ අර බාදෙන් ටික හොදමු. ඒක යද්දි උලන්නේ. ඒක යද්දි ඕනේ පල්ලෙන් හොදමු බා. ඔව් නේ පල්ලෙන් මොකද. මාළු ඉන්නකද ගෙඩි පැට වගේ ඉන්නේ ගෙඩි. අරන් එදොත් ඉවරයි. මට විමානයක් ඒක. මෙතනත් හොඳ කැම්පින් එකක් කරලා තියෙනවා කවුරු හරි. ලොකුවටම. එනකොට view එක තියෙන්නේ අතන තමයි අපි ඉන්න තැන. view එක තියෙන්නේ. ඔය පල්ලෙහා පේනවා එතනට. එතන කවර්ඩ් ඉතින්. ඔය මලත් එක හොටක්. මලත් එක්ක මෙහෙම කරලා හොට. මල ගහපන් හොට. මේ මල බෝ විදියනේ.
වැවක් පේනවා. මේ වැව් සෑහෙන්න පේනවා. මතනත් මේ පාරේ ගමන් අපි ගියේ. මම වෙන පාරේ ගියේ මේ දිහා. මේ දිනේට සමිදෝම පල්ලෙහාටනේ බං මේ පාරේ යන්නේ. මේ මීහරක් බෙරි තිබ්බ දැක්කද? එන පාරේ. ඊයේ රෑ තිබ්බේ නැහැ. ඊයේ දවල් තිබ්බේ නැහැ. කුළු හරක්. මේ හාවෙටි. හාබිටිත් තියෙනවා. මෙන්න හාබිටි තියෙනවා. ආවට නම් කන්න දේවල් තියෙනවා. මීහරක් තියෙනවා. ඔහෙන් කොහාටද? සාමියා අරගත්ත උදාගෙන නිකන් මොකෙද්ද වගේ. අඩ මේ ගහණි අර බොන්සයි ගහක් වගේ. ඔව් මෙතන ලස්සනයි වා. මේක පොඩි. මේකත් කාරේකේ තව එකක් ගහනවා ඉතින්. මෝඩයාගේ. නැචුරල් මේ නෑ ඒක. මේ මේක පළේට බහින්නේ. බොතම ගහ. මන්ද මාරු කරනවා. මාරු කරනවා. ඊමක් ගහන. ඉතින් පළලට ගිහලා වැගෙන යන්න මෙන්ට. ආයි දැන් මේ බොතම පළලට බහැලා. ඕනම් පල්ලෙහාට කඩේ හරිය මාරු කරමු. ආයි බස් එක යන්නේ නැහැ කොම්බේ දාගෙන. ඈ? බස් එක ගියේ වැගෙන තිබුණාද මේක? නෑ තිබ්බේ නෑ බා. ඔය තනකොළත් ඇරදී. තිබ්බේ නෑ බා. ඊයේ දවල් තිබ්බේ නෑ. ඊයේ රෑ නම් මං ගියේ නෑ. ඊයේ රෑ තමයි ඔය දාලා තියෙන්නේ. ඉතින් උන් ඇවිල්ලා අපි දැක්කේ නෑ. අයියෝ උයන් නෑන්නේ පොහුස්සු. මේකේ කතාවේ ඔයාලා කැට් එක නේද? අපි දෙන්න පොසිෂන් එකේ ඉන්නවා. අර ඔල්ලා පුටුවාරන් ගත්තා. ඈ? ඔල්ලා පුටුවාරන් ෆොටෝ වෙනවා. මේ කුඩල ගිහින් බලලා දාව. අර ගොලයි කිව්වා කාලේ ඉන්න උන් ඇඟිල්ල අඳුන්නා මේ කෑම. හරි ටිවල කරන් පොඩ පියදී. මොකද? මේ වරෙන් බා. පහත් වෙන්න උන් පේනවා. ලස්සනට වෙනවා. නිසල් මොකද කරන්නේ නිසල්? අපි හදනවා තේ එකක් හදන්න යන්නේ උදේට. ඒක බීලා හැම නුරුස් එක හදමු. එතකන් අපි සමීට දුන්නා වැඩක්. කරන්න මේ පොඩ්ඩ ආස් කරලා දාන්න ටෙන්ට් එකේ. ඒයි වැඩි කරනවා දැන්. අපි මෙතන තේ එක හදමු. තේ එක හදමු. අපේ තේක රෙඩි දැන්. තේක බොන්න තමයි තියෙන්නේ. ඉතින් අපි තේ හදලා ඉවරයි. අපි ඉවරයි තමයි තේක බොන්න. ටික දාන්න. ඔය JBL එක. බලන්න නෑ. දැන් ඉතල මේඩිය මික්ස් කරනවා. කෑම කන්න යන්නේ.
අපි දැන් තමයි වහින්න ගත්තේ කීයද වෙලා? 10 පහු වෙලානේ. 10 නෙමෙයි 9:45 නේ. 9:45. මන්ට වහින්නත් ඕනේ. අම්මා. යා. ඉන්නෙත් නෑ 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 දැම්ම දාන්න මේ හරි අවුල්. මේක තමයි බස් උපරි. ඒවල තනිකර කැලෑව තියෙන්නේ. තනිකර පල්ලම තියෙන ළමයි. ටග්ගාද වරෙල්ල බං. ඒ අවුද එයදු යන්නේ. එයදු අපි. ඉතින් මේ අපි පල්ලෙහාට ඇවිල්ලා ඉන්නේ දැන්. මේ පල්ලෙහා දැන් බස් එකට යන ගමන් ඉන්නේ. ඔතන ඔය පහළ තියෙනවා කඩයක්. එතන කඩේ ළඟ ඉඳලා එතනින් බිස්කට් එහෙම අරගෙන තමා යන්න ගත්තේ. ඊට පස්සේ මට වීඩියෝ ගන්න බැරි වුණා. මොකද කියනවා නම් ෆෝන් වල charge තිබ්බෙත් නෑ. මම ඒක නිසා ගමන් මහන්සියක් තිබ්බා. ඉතින් එන ගමන් නිදාගෙන තමයි ආවේ. දැන් මේ ගෙදර යන ගමන් ගිහිල්ලා ඉතින් guys දැනුයි දැනුයි යන ගමන් ඉන්නේ. මම බස් එකෙන් දැනුයි බැස්සේ. තාම ගෙදර ගියෙත් නෑ. ඉතින් දැන් ඉරිස් ගත්තාවේ. ඉරිස් ගත්තෙන් දැන් යන්න ඕනේ ආයේ ඔය ගෙදරට පොඩ්ඩක් ඇතුළට යන්න ඕනේ. ඉතින් විනාඩි 5ක් වගේ යන්නේ. හරි එහෙනම් මම මෙතන වීඩියෝ එක ඉවර කරනවා. See you guys in the next video.